සුබ දවසක් වාසනාවන්ත දවසක් වෙන්න කියලා අද දවසෙත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද කතා කරන්න හිතුවා ටිකක් සාමාන්‍යයෙන් ජ්‍යොතිර්වේදියෙක් කතා නොකරන මාතෘකාවක් සම්බන්ධයෙන් කේන්දර බැලීම. ඔය අපි කොච්චර කිව්වත් ඕවා වැඩක් නැහැ, ජ්‍යොතිෂය කියන්නේ බොරුවක්, ඕකේ ඇති දෙයක් නැහැ. එහෙම කියලා කිව්වත් කේන්දරයක් බලන්න ගොඩක් අය කැමති. එකක් තමයි ඉස්සරහට වෙන්නේ මොනවද කියලා දැනගන්න කැමති. ඒ වගේම තමන්ගේ බලාපොරොත්තුවක් මොනවා හරි තියෙනවා නම් ඒක ඉෂ්ට වෙන්නවද කොහොමද ඒක ඉෂ්ට වෙන්නේ කවදද ඒ වගේ දෙයක් බලාගන්න කැමැත්තක් තියෙනවා. ඒ වගේම ඔය නැකත් සම්බන්ධ දේවල් අපිට අත්හරින්න බැරි නැකත් තියෙනවා. මල්වර වීමකදී ඒ වගේම අකුරු කියවීමකදී මේ වගේ අවස්ථාවක කොයිතරම් ජ්‍යොතිෂයේ බොරුයි කියන දෙමව්පියෙක් වුණත් තමන්ගේ දරුවට නැකතක් බලලා ඒ දේවල් කරන්න උත්සාහ ගන්නවා. ඒක නිසා මේ ශාස්ත්‍රය කවදාක්වත් පිරිහීමකට ලක් වෙන්නේවත් මේ ශාස්ත්‍රයෙන් වැඩ ගන්න අය නැති වෙන්නේවත් ඒකට යොමු වෙන අය නැති වෙන්නේවත් නැහැ. එන්න වැඩි වෙනවා මිසක්. හැබැයි මම මෙහෙම දෙයක් ඔබට කියනවා. මම ජ්‍යොතිර්වේදියෙක් විදිහට වේදිනියක් විදිහට දවස් ගානේ අහන දේවල් ටිකක් තියෙනවා. හුඟක් වෙලාවට අපිට එන ප්‍රශ්නයකදී අපි කේන්දරේ අරන් යන්න හුරු වෙලා තියෙනවා. ඒක අපි කාලයක් තිස්සේ පුරුදු වෙලා තියෙන දෙයක්. නමුත් අපි ගොඩක් වෙලාවට කේන්දරේ බලන්න යන අවස්ථාවල ඔබලා බැලුවොත් ඇත්තටම ඔබට ධනාත්මක පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මොකද ඔබට හිතට දැනෙනවා නම් මට දැන් කරදරයි, මට දැන් පොඩ්ඩක් හොඳ නැති කාලයක් කියලා අනිවාර්යෙන්ම අපිටත් කියන්න වෙන්නේත් ඒකම තමයි. මොකද හොඳ කාලවලදී ඔබට හොඳ දේවල් ලැබෙනවා, ඔබ සතුටින් ඉන්නවා, දියුණු වෙන්න දේවල් සකස් වෙනවා. හැබැයි නරක කාලවලදී ඔබට සිද්ධ වෙනවා අපහාස වලට මුහුණ දෙන්න, ආර්ථික ප්‍රශ්න, ඒ වගේම අසනීප, මේ වගේ දැනෙන දේවල් ටිකක් නරක කාලයකදී වෙනවා. එතකොට තමයි ඔබ උත්සාහ කරන්නේ කේන්දරයක් බලන්න යන්න ඕනේ කියලා. ඉතින් ගියාම අපි කියන්නේ දැන් කේතු අපල, එහෙම නැත්නම් සෙනසුරු අපල, ඒ රාෂ්ටකයයි, එහෙම නැත්නම් රාහු අපල මේ වගේ දෙයක් කියනවා සහ අපි ඒට ප්‍රතිකර්මයක් කියනවා. මම දකින දෙයක් තමයි අපි මේක කිව්වට මේ ප්‍රතිකර්ම වලට යන්න හුඟ දෙනෙක් කැමති නැහැ. උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම දවස් 7ක් බෝධි පූජාවක් තියන්න කියලා හරි අඩුවෙන් තමයි ඒකට යොමු වෙන පිරිසක් ඉන්නේ. ඒකට හේතුවක් තියෙනවා. එකක් කාර්ය බහුල බව, අනිත් එක හිතේ තියෙනවා ඔක කරාට ඉතින් මෙච්චර ලොකු ප්‍රශ්නයක් හරියයිද කියන එක. එතකොට අපි කරන්නේ ඉන් එහාට ගිහිල්ලා මැණික් පැළඳීමක් වගේ දෙයක් තමයි කරන්නේ. ඉතින් මැණික් පැළඳීම සම්බන්ධයෙන්ුත් අද වෙද්දි විවිධ මත තියෙනවා. නමුත් මගේ පෞද්ගලිකම අදහස සහ මම පෞද්ගලිකව සාර්ථක වුණ දෙය මැණික් පැළඳීම. ඉතින් හුඟක් ප්‍රශ්නත් එක්ක ඉන්න කෙනෙකුට මගේ ළඟ වෙන විසඳුමක් නැහැ. මම යන්ත්‍ර දාන්නේ නැහැ. ඒ වගේම පූජාවල්, ලොකු පූජාවලට යන්න කියලා මම කියන්නේ නැහැ. ඊටාම සරල දෙයක් තමයි මේ මැණික් කියන ක්‍රමවේදය. මේක අපිට මුද්දක් විදිහට හෝ මැණිකක් රිදී මුද්දකට දාලා එහෙම නැත්නම් රිදී පෙන්ඩන්ට් එකකට දාලා පැළඳීම තමයි කරන්න පුළුවන් දේ. නමුත් ඒට මුදලක් යනවා. ඒට මුදලක් වියදම් වෙනවා. ඉතින් මුදලක් වියදම් කරන්න බැරි කෙනෙක් ඇත්තටම කරදරයි කියලා බලාගන්න මගේ ළඟට ආවා කියලා තවත් කරදර වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා පහුගිය කාලේ මම ඔන්ලයින් බලන එක ටිකක් නතර කරලා තිබුණා. හැබැයි මට දාලා තියෙන මැසේජස් වලට මම හිතුව දෙයක් තමයි දැන් කේන්දරයක් බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් රීඩින් එකක් ගන්න ඕනේ කියන අය වෙනුවෙන් දෙයක් කරන්න. දැන් ඔබට ඔය කේන්දරයක් බලන්න හිතෙන්නේ, කේන්දරේ බලන්න හිතෙන්නේ අනිවාර්යෙන්ම මම කියන්න ඕනෙත් නැහැ. තව කෙනෙක් ජ්‍යොතිෂය දන්නේ නැති කෙනෙක් වුණත් කියයි ඔයාට නරක කාලයක් ලැබලා තියෙනවා. ඔයාට හොඳ නැති කාලයක් ලැබලා තියෙනවා කියලා කියයි. ඒකට මම නමක් දෙයි. ඔයාට දැන් සෙනසුරු අපල, එහෙම නැත්නම් කේතු අපල වගේ නමක් දෙයි මම. ප්‍රතිකර්ම ටිකකුත් කියයි. ඒ ප්‍රතිකර්ම සමහර වෙලාවට ඔබට කරගන්න පුළුවන් වෙයි. සමහර වෙලාවට ඔබට කරගන්න බැරි වෙයි. ඒ අපලේ වැඩිකමට කරගන්න හුඟක් වෙලාවට බැරි වෙනවා. දැන් ඔබ කේන්දරයක් බලන්න අනිවාර්යෙන්ම මාව මුණ ගැහෙන්න එන්න. ඒ වගේම මට යම්කිසි මම ගාණක් කියන්නේ නැහැ එන කෙනෙකුට. නමුත් ඔබට අනිවාර්යෙන්ම ඔකට කීයක් හරි වියදම් වෙනවා. ලංකාවේ මුදලින් රුපියල් 3000ට වැඩි ගාණක් ඔබ දුර පළාතක ඉඳලා එනවා නම් මගේ වියදම්, තේ වියදම්, කාලය සහ මට තියෙන මුදල මේ වගේ ඔබට වියදමක් යනවා. ඉතින් ඒ නිසා ලංකාවේ අපේ අය වෙනුවෙන් ඒ වගේම පිටරට ඉන්න කෙනෙකුට කේන්දරයක් බලනවා වෙනුවට ඊට වැඩි එහාට ගිය ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා.
මේ ක්‍රමවේදය තමයි ওই දවස් 31 වැඩමුළුව කියලා කියන්නේ. ඒකට කිසිම කෙනෙකුට කාලයක් මිඩංගු කරන්න අවශ්‍ය නැහැ. හුඟ දෙනෙක් මේ වැඩසටහනට සම්බන්ධ නොවෙන්න හේතුව අපිට වෙලාවක් නැහෙනේ කියන එක තමයි. මොකද ඒගොල්ලෝ හිතන්නේ මේක සුම් තාක්ෂණය ඔස්සේ යන වැඩසටහනක් කියලා. ඇත්තටම එහෙම නෙමෙයි. මේක ගෲප් එකක් WhatsApp ගෲප් එකකට පිරිස එකතු කරලා ඒ ගෲප් එකේදී මම වොයිස් එකක් දෙනවා උදේට. ඒක අහන්නයි තියෙන්නේ ඔබට පහසු වෙලාවක දවස ඇතුළත. ඔබ රාත්‍රියේ නිින්දට යන්න පෙර ඕනෑම අවස්ථාවක ඔබට මේක අහන්න පුළුවන් වැඩ කරන අතර. ඒක නිසායි මේ වගේ ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. ඔබට වැඩ කරන අතරතුර අහන්න පුළුවන්. මේ ක්‍රමවේදය තුල අපි සකස් කරලා තියෙනවා විශේෂ ක්‍රම කීපයක්. ඒන් පළවෙනිම එක තමයි ස්වයං යෝජනා කියන එක. affirmation කියන එක. ඔබ හුඟක් වෙලාවට මේක දන්නව ඇති, නොදන්න අයත් ඇති. ඒකට හේතුව තමයි අපේ යටිහිතෙන් වැඩ ගැනීමේ ක්‍රමයක් තමයි මේ ස්වයං යෝජනාවක් කියලා කියන්නේ. යටිහිතට පණිවිඩයක් දීම තමයි මේකෙදි කරන්නේ. එතකොට මම ස්වයං යෝජනා 31ක් ඔබට දෙනවා. ඔබ මේ ස්වයං යෝජනාව ලියා ගන්න බැරි කෙනෙක් නම් ඔබට පුළුවන් මම දෙන වොයිස් එක අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් මම දෙන වොයිස් එක අහලා ඔබට ඒක ලියාගෙන කටපාඩම් කරගන්න පුළුවන්. ඒක රාත්‍රී නිදා ගන්න නොනින්දත් අතර අවස්ථාවේ තමයි අපේ යටිහිත අවදි වෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී අපි මේ මැසේජ් එක දුන්නාම මේක තියෙන්නේ අපේ ජීවිතයේ සංවර්ධනය දියුණුව උදෙසා වෙන සංයෝජනා ටික. මේක දුන්නාම මේ යටිහිත මේක උකහා ගන්නවා, ග්‍රහණය කර ගන්නවා. ඒ මගින් ඔබට පුළුවන් ඔබේ මනසේ තියෙන ඍණාත්මක සිතුවිලි ඉවත් වෙලා ධනාත්මක චින්තනයක් ඔබ තුළ ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට ආර්ථික ප්‍රශ්න එන්න නම් ඔබ අතේ මුදල් නැති වෙන්න ඕනේ. ඔබ ඉතුරු කිරීම කියන දෙයට ගිහින් නැති වෙන්න ඕනේ. ඉතින් අපි මේ වැඩසටහන තුළ විශේෂ ඉතුරු කිරීමේ ක්‍රමයක් ඕනෑම පුද්ගලයෙකුට ඉතුරු කරන්න පහසු වෙන වෙනස්ම ක්‍රමවේදයක් අපි මෙතෙන්දී කියලා දෙනවා. ඊට අමතරව දැන් ඔබට මනස ධනාත්මක කිරීම සහ ඉතුරු කිරීම කියන කාරණාවත් එක්කම ඔබට යන්න පුළුවන් දෙයක් තමයි ඔබේ ශාරීරික සුවතාවය උදෙසා. ඔබ නිවැරදිව වතුර පානය කරන්නේ කොහොමද? නිවැරදි ආහාර රටාවකට යන්නේ කොහොමද? එතකොට ඒ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ අදහස් කරපු කියලා තියෙන අදහස මොකක්ද? මේ ඇසුරෙන් ඔබේ ශරීරයේ සුවතාවය වෙනුවෙන් අපි කටයුතු කරනවා. දින ගණනාවක්ම මේක කරනවා. එතකොට අපි මේ දියුණුව උදෙසා කරන්නේ ඔබේ මොළය, මනස සහ ශරීරය, ආත්මය කියන හතර දියුණු කිරීම, ගොඩනැන්වීම තමයි කරන්නේ. ඔබ කේන්දරයක් බලලා කරන්නේ මෙන්න මේ හතරේම යම් කිසි දුර්වලතාවයක් ඇති කරගන්න එක. මොකද ඔබේ හිතට ඇතිවෙන ඍණාත්මක සිතුවිල්ල ඔබට මේ හතරටම දැඩිව බලපානවා ඔබ දන්නේ නැතුණාට. නිකන් හිතන්න අපලයි කිව්ව දවසේ ඉඳලා අපලයි නේද? ඒකට හේතුව තමයි ඔබට අපලයි කියලා දැනගත්ත වෙලාවෙම ඔබේ යටිහිත ක්‍රියා කරන්න ගන්නවා. මට දැන් අපලයි, දැන් මට මෙන්න මේ කියපු ටික වෙනවා අනිවාර්යෙන් කියලා කියනවා. හිතනවා. අපිට අපි වෘත්තිමය ජ්‍යොතිර්වේදීන් විදිහට අපිට ඒ ටික නොකිය ඉන්න බෑ. එතකොට ඒක අපේ රැකියාවට, අපේ වෘත්තියට හානියක් වෙනවා. ඔබ එන කාර්ය අපි කරලා දෙන්න ඕන. අපිට මේ ටික ලියලා දෙන්න සිද්ධ වෙනවා. ඉදිරියේදී ඔබට මෙන්න මේ වගේ දේවල් වෙනවා. සමහර දේවල් මම දිනත් එක්කම ලියලා දෙනවා. ඒ දිනේටම අදාළ දේ සිද්ධ වෙනවා. එතකොට ඒක කේන්දරයේ තියෙන දෙයක් තමයි. හැබැයි ඔබේ මනස ඒ දිනේටත් පෙර කරදර වලට මුහුණ දෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ ජ්‍යොතිෂය කියන එකෙන් චුට්ටක් බැහැරව මම හිතුවා සියලුම දෙනාට මේක ජ්‍යොතිෂය කියන එක සිංහල අපිට විතරක් බලපානකොට සිංහල, මුස්ලිම්, ක්‍රිස්තියානි මේ හැම කෙනෙකුටම පහසු විදිහේ ක්‍රමවේදයක් හදන්න ඕනේ කියලා. එතකොට ඒ වගේම ඔබේ මනසේ තියෙන සාමකාමී බව, ඔබ සාමකාමී ඉනර් සර්කල් එක සාමකාමී වෙන්න මොනවද කරන්න ඕනේ කියලා පොඩි ක්‍රමවේද ටිකක් අපි මෙතනදී කතා කරනවා. ඒ වගේම ඔබේ විනය සම්බන්ධයෙන් අපි හුඟක් වෙලාවට කතා කරනවා. මේ විනය නිසා නම් ඇත්තටම ගෲප් වල ඉන්න අය හුඟක් මගෙන් බැනුම් අහන අවස්ථා තියෙනවා. නමුත් එහෙම බැන්න කියලා මං කාත් එක්කවත් වෛරයක් නැහැ. හේතුව තමයි ඔබ විනයගරුක පුද්ගලයෙක් වුණොත් තමයි ඔබට සමාජ ආකර්ෂණයක් ලැබෙන්නේ. ඔබ ඔබේ මනසේ තියෙන මේ අපිට හැම වෙලාවකම විනයෙන් පිට යන කෙනෙකුගේ අපිට පේන්නේ යාගේ මනසේ තියෙන ස්වභාවය. මනස කලබලකාරී වෙලා තියෙනවා, මනස ඍණාත්මක වෙලා තියෙනවා. ඒක පිට වෙනවා සමාජයට
විනයගරුක නොවන පුද්ගලයෙක් විදිහට දෘශ්‍යමාන වෙන්න ගන්නවා. ඒක නිසා විනය ගැන අපි සැලකිලිමත් වෙනවා මේ ගෲප් එක පුරාම. ඒ වගේම ඔබේ කතාව, භාෂාව, හැසිරවීම, sannivedanaya සහ ඔබේ හැකියාවන් මොනවද? ඒ හැකියාවන්ට දෙන්න පුළුවන් ඉහළ වටිනාකම් ගැන අපි කතා කරනවා මේ ගෲප් එක තුල. ඉතින් ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න කේන්දරේ බලන්න හිතන හැමෝටම මේක හොඳ අවස්ථාවක් කියලා හිතනවා. ඒක නිසා කේන්දරේ බලන එක අපි දවස් 31කට ආපස්සට දාමු. ඔබට පුළුවන් නම් ඒ කේන්දරේ බලන්න හිතන මුදලින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න රුපියල් 2700ක් වෙන්නේ මුළු මාසෙටම. දවස් 31කටම 2700ක් කියන්නේ පොඩි ගාණක් රුපියල් 80ක් වගේ තමයි දවසට එකතු වෙන්නේ. මේ මුදල ඔබට කේන්දරයක් බලන්න ඊට වඩා වැය වෙනවා සහ ඔබේ මනස ඍණාත්මක වෙන එක තමයි හුඟක් වෙලාවට වෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න අපිත් එක්ක. අපි ඔක්තෝබර් 1 වෙනිදා පටන් ගන්නවා අපේ වැඩසටහන. මේකට සම්බන්ධ වෙන්න කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා මගේ WhatsApp දුරකථනයේ මැසේජ් එකක් තියන්න 074 153 40 62 අංකයට. එතකොට මම ඔබට විස්තර එවනවා. ඒ අනුව ඔබට කටයුතු කරන්න පුළුවන්. මොළය, මනස, ශරීරය සහ ආත්මය දියුණු කිරීම, ගොඩනැන්වීම උදෙසා කරන මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කේන්දරේ බලන එක, රීඩින් එකක් ගන්න එක අපි පොඩ්ඩක් ආපස්සට තියලා මේකට සම්බන්ධ වෙලා බලමු කොහොමද මේකේ තියෙන වෙනස කියලා. ඉතින් සම්බන්ධ වුණා අයගේ ගොඩක් ලොකු රිසල්ට් එකක්, ගොඩක් හොඳ ප්‍රගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා සම්බන්ධ වෙන්න. මේකට වෙලාවක් කලාවක් නැහැ. WhatsApp group එකකට තමයි මේ ලියාපදිංචි වෙන අය අපි එකතු කරන්නේ. එකතු කළා මම උදේම ඔබ වැඩට යන්න කලින් උදේ 6:07 වෙනකොට මම මේ මැසේජ් එකක් තියෙනවා. අද දවසේ අපි මෙන්න මේ ටික කරමු. ඔබට කරන්න බැරි දේවල් එකක්වත් අපි මේකෙදි කරන්නේ නැහැ. ස්තුති කිරීම මෙන්න මෙච්චරක් අපි අද දවසේ කරමු. පුළුවන්නේ බැරි නැහැ. අනිත් එක මේ කිසිම දෙයකට මුදල් යන්නේ නැහැ ඔබට. මේ ලියාපදිංචි වෙන මුදල ඇරෙන්න කිසිම දෙයකට ඔබට මුදලක් අය වෙන්නේ නැහැ. මම කිසිම අලෙවි කිරීමක් මේ group එක තුල කරන්නෙත් නැහැ. ගෲප් එකේ ඉන්න කෙනෙකුට එහෙම අලෙවි කිරීමක් හෝ තමන්ගේ මුදල් එකතු කිරීමක් මේ ගෲප් එක ඇතුලේ කරන්න කිසිසේත් මම ඉඩ තියන්නේ නැහැ. උදාහරණයක් විදිහට පින්කමකටවත් අනේ මම අහවල් පින්කම කරනවා පුළුවන් නම් මේකට සම්බන්ධ වෙන්න කියන එකත් මම මෙතනදී ප්‍රතික්ෂේප කරනවා. එපා, ඕනේ නැහැ. එයා කරන පින්කම එයා කරයි. ඔබට මුදල් තියෙනවා නම් ඔබ වෙන ඕන තරම් ලෝකයේ පින්කම් තියෙනවා. මහා දාන තියනවා කරන්න පුළුවන් රුපියල් 5කින් උනත්. ඉතින් ඒක නිසා මේ සමූහය තුලට සම්බන්ධ වෙන්න බය වෙන්න එපා. කිසිම හේතුවකින්. මොකද විනය කියන දේ අංක 1 තියාගත්ත විදිහට තමයි අපි කටයුතු කරන්නේ. ඒක නිසා මේ සමූහයට එකතු වෙන්න කේන්දරේ බලන එක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි අපේ මොළයයි, මනසයි, හදවතයි, මොළය, මනස සහ ශරීරයේ ආත්මය කියන හතර ගොඩනංවා ගන්න උත්සාහ කරමු. ඒ දවස් 31 ගොඩ නැගුණේ නැත්තම් පමණක් ඔබ කේන්දරේ බලන්න ඉල්ලීමක් කරන්න. මොකද පහුගිය කාලේ පුරාම කේන්දරේ බලන්න ඕනේ කියලා යොපු මැසේජ් එකක්වත් මට බලන්න බැරි වුණා. මැසේජ් මං හිතන්නේ 2000-3000ක් ඇති. ඉතින් හැමෝටම මම කියන්නේ අපි මේක චුට්ටක් කරලා බලමු. මොකද ඒකටත් ඔබට මුදලක් වියදම් වෙනවාමයි අනිවාර්යෙන්. නමුත් ඒකෙන් ලොකු රිසල්ට් එකක් ලැබෙයිද කියලා මට කියන්න බෑ. හැබැයි මේකෙන් ඔබ වියදම් කරන මුදලින් ඔබට අනිවාර්යෙන් රිසල්ට් එකක් ලැබෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා කේන්දරේ බලන එක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි අපේ මේ අධිරාජ්‍යයන් 4 එහෙම නැත්නම් යෝධයන් 4 අපි තුල ඉන්න ගොඩනගා ගන්න උත්සාහ කරමු කියලා. හරි එහෙමනම් බුදු සරණයි හැමෝටම ගිහින් එන්නම්. සුබ දවසක්.